ජනතාවට පැමිණිලා තියෙනවා නම් එක්කෝ දුරකථනයෙන් එහෙම නැත්නම් මේ ස්ථානයට ඇවිල්ලා ලබා දෙන ලියවිල්ලක් මගින් තමයි මේ පැමිණිලි කරන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ අංශය කල්පනා කරා මේක එකවරම මේ කටයුත්ත සියල්ල සිදු කරන්න පුළුවන් විදිහේ ඇප් එකක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙකුට පැමිණිල්ලක් කරන්න තියෙනවා නම් එයාගේ ජංගම දුරකථනයේ තියෙන ඇප් එකක් මගෙන් ඒ පැමිණිල්ල කරනවා. එතකොට ඒ ඇප් එකෙන්ම මේ පැමිණිල්ල අදාළ ස්ථානවලට යොමු වෙනවා. ඊට පස්සේ ඒකට මොකද්ද ගත්ත තීරණය කියන එක දැනගන්න පුළුවන්. ඊට පස්සේ අර පැමිණිල්ල කරපු පුද්ගලයාට දැනගන්න පුළුවන් එයා කරපු පැමිණිල්ලට මොකද්ද වුනේ කියලා. මම හිතන්නේ මැතිවරණ කොමිෂන් සභාව වාගේ ඉතාමත්ම කාර්යබහුල රාජකාරී ගොඩක් කෙටි කාල සීමාවක් තුළ සිදු කරන ආයතනයකට මම හිතන්නේ මේ ඇප් එක ප්‍රයෝජනවත් වෙනවා. සියලුම පැමිණිලි පොලිසියත් සමග සම්බන්ධ වෙන ආකාරයත් මේ ඇප් එකෙන් තීරණය වෙනවා. ලැබෙන පණිවිඩ අපි අතින් ලියාගෙන අපි ලැබෙන දේවල් අරගෙන අපි ඒවා ෆැක්ස් මගින් පොලිසියට යොමු කරලා පොලිසිය මගින් ඒවා අදාළ පොලිස් ස්ථානවලට ෆැක්ස් කරලා ඒ වගේ ක්‍රියාවලියක් තමයි මුලින් ඉඳන් ක්‍රියාත්මක වුනේ. පස්සේ අපි මේ මැද්දට අරගෙන ආවා ඩිජිටල් කරණය. ඒ කියන්නේ මුදුකාංගයක් නිර්මාණය කරා ලැබෙන පැමිණිලි මුදුකාංගයක් මගින් පොලිසියට යොමු කරා. මේකේ ඒ සිස්ටම් එක ඩෙවලොප් කරා. ඒ ඩෙවලොප් කරපු ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා පොලිසිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ අපේ තාක්ෂණ අංශයත් තොරතුරු තාක්ෂණ අංශයත් එකතු වෙලා තමයි මේ කාර්යය කරන්නේ. ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ මැතිවරණ කොමිෂන් සභාව ඉතාමත් වැදගත් අවශ්‍යතාවයක්, කාලීන අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාවේ ප්‍රවේශයන් වෙනුවෙන් ඔවුන්ගේ නිදහස් හා සාධාරණ මැතිවරණ අයිතිය තාක්ෂණය හරහා ප්‍රකාශ කරන්න, ක්ෂණිකව ඔවුන්ට පැමිණිල්ලක් කරන්න, ඒ හා සම්බන්ධ තොරතුරු දැන ගැනීමට DDR ඇප් එක තමන්ගේ ජංගම දුරකථනයට දාගෙන මේ මැතිවරණ පැමිණිල්ලක් ඕනම ස්ථානයකින් පැමිණිලි කරන්න පුළුවන්. ඕනම පුද්ගලයෙකුට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තාම ආරෝල් කළමනාකරණය කිරීමේ ඉලෙක්ෂන් ඩිස්පියුට් රෙසලූෂන් අපි මේ කළමනාකරලා මේ ප්‍රශ්න එතනින් විසඳන්න බලාපොරොත්තු වෙන්නේ. මේක එතනින් එහාට ගිහිල්ලා ලොකු ගැටලුවක් දක්වා ගෙනියන්න නෙවෙයි අපිට අවශ්‍ය. අපි ඉක්මනට තොරතුරු අවශ්‍ය නිසා අවශ්‍ය වෙච්ච සැනින් ඒ සඳහා යොමු වෙලා ඒ කාර්යභාරය කරනවා. උදාහරණ බොහෝ රාජ්‍ය ආයතන වලට අපි තාක්ෂණය බාහිර ආයතන වලින් තමයි ලබා ගන්න අවුට්සෝස් කරනවා. නමුත් අපි ටිකටම ඒක කරන්න පුළුවන් තරම් කෙටි හිමින් ගමනක් හරි පුළුවන් තරම් අපි අපේ තොරතුරු තාක්ෂණ අංශය තුළම මැතිවරණ කමිෂන් සභාව තුළ තමයි මේ තාක්ෂණික මෙවලම් එකතු කිරීම කරන්නේ.